මට දැනුමත් තේරුමක් තිබ්බ වයසේ ඉඳලා මගේ තනි නොතනියට මාත් එක්ක හිටියේ මගේ අධ්‍යාපනය. මට දුකක් දැනුණාම, සතුටක් දැනුණාම, පාළුවක් තනිකමක් දැනුණාම මම පුරුදු වෙලා හිටියා පොත් එක්ක කාලේ ගෙවන්න. පොතක් කියවන්න, මොනවම හරි ලියන්න, මොකක්ම හරි පාඩමක් බලාගන්න, මුකුත්ම වැඩක් නැත්තම් චිත්‍රයක් හරි අඳින්න මම පුරුදු වෙලා හිටියා. ඒ පුරුද්ද සතුටත් මට තියෙනවා. මම ඒක කරනවා. ඉතින් ගියේ ඩිග්‍රී එක මං ඉවර කරලා මාසයක් වගේ කාලයක් වෙන්න යනවා. ඒ මාසය ඇතුලේ පොඩි වැඩ කරත් මට පුදුමාකාර තනිකමක් පාළුවක් දැනුණා. ඒ මාසය ඇතුලේ සමහර දවස් තිබ්බා අසයින්මන්ට් තව මොනවා හරි මට සබ්මිට් කරන්න තියෙනවද? තව මොනවා හරි විභාගයක් මට තියෙනවද? ඉතින් මේ වගේ දේවල් හිතුන දවස් මට තිබ්බා. ඔව්, අධ්‍යාපනයත් එක්ක ඉඳලම මට බෑ ඒකෙන් ඈත් වෙන්න. ඇත්තටම කිව්වොත් අධ්‍යාපනය කියන්නේ අත්තට තමයි. දුර අහසේ පියවල යන්න විතරක් නෙමෙයි. ජීවිත යථාර්ථය හැම දෙයක් කෙරෙහිම මේ ඇයි උනේ, මොකටද උනේ, මෙහෙමත් වෙන්න පුළුවන්ද, හැම දෙයකටම පිළිතුරු තියෙන අධ්‍යාපනය ඇතුලේ. තාරා තිරමක් නැති කෙනෙකුට වුණත් නම්බුනාමයක් තැනක් ලබා දෙන්න පුළුවන් එකම දේ අධ්‍යාපනය. සල්ලි වලට කරන්න බැරි ගොඩාක් දේවල් අධ්‍යාපනය තුලින් කරන්න පුළුවන්. ඒක කොටාක් වටිනවා මිනිස්සෙක්ගේ ජීවිතේට. මම මේ කියන්නේ උසස් පෙළ කරලා කැම්පස් යන එක විතරක් නෙමෙයි. අධ්‍යාපනය කියන්නේ ඉගෙන ගන්න ඕන. ඉගෙන ගන්නවා. ඒක ඇකඩමික් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් පොතකින්, තවත් මිනිස්සෙක්ගේ අත්දැකීමකින් අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්.